තෙරුවන් සරණයි. අපි නිවන් දකින්න අපිට මහා උවමනාවක් තියෙනවා. හැමෝටම නෙමෙයි ඉතින්. එතකොට නිවන් දකින්නේ ඇයි? මේ දුකෙන් නිදහස් වෙන්න. මේ දුකයි. අපි දුවනවා කෙලවරක් නැතුව දුවනවා. ලැබිච්ච දේකුත් නැහැ, ගෙනියන්න පුළුවන් දේකුත් නැහැ. අන්තිමට අපි නිකම්ම මැරිලා යනවා. එහෙනම් අපි මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න නම් අපි මේ සත්‍ය දැනගන්න ඕනේ. සත්‍ය මොකද්ද? දුකක් තිබිලම නැති බව. දුකක් තිබිලම නැහැ. අපි මේ අන්තවලට හිර වෙලා ආගත්තු එකක් පස්සේ අපි දුවනවා. ආගත්තු දේවල් පස්සේ දුවනවා කියන්නේම අපි ඇත්තටම අන්තයකට හිර වෙලා ඉන්නේ. අපිට ඇත්තටම ওই කිසිම දෙයක් මේ ලෝකේ හම්බ වෙලා නැති බව අපි අවබෝධ කළා නම් අපිට ඒකට තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම දකින්න කිව්වේ. මේක ධර්මය කිව්වේ බුදුහාමුදුරුවෝ කාටද? මොකද්ද මේ ධර්මය කියන්නේ? බණද? මේ දේශනාද? මේ අහගන්නේවද? ධර්මය කියන්නේ ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මයේ යථාර්ථය අපි දන්නවනම් අපිට තේරෙනවා අපි කවුද කියලා. අපි කඩලා බැලුවොත් අපිට තේරෙවි අපි ස්වභාව ධර්මෙමයි කියලා. මේකට පස් වෙන වතුරට වතුර යන, උණුසුමට උණුසුම යන, වාතයට වාතය දීලා යන. එහෙනම් මේ ස්වභාව ධර්මයටම අයිති මේ ශරීරය මමද? මගේද? අයිතියක් ගන්න පුළුවන්ද? මට ඕන විදිහට දේවල් පවත්වන්න පුළුවන්ද? මගේ තියෙන කැමැති අකමැති දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්ද? එහෙම බෑ. මේ සබහාදහම සූත්‍රයේ අපි හොඳට හොයලා බලන්න ඕනේ. සබහාදහමේ සූත්‍රයයි අපි කියවන්න ඕනේ. අපි මේ අනිත් සූත්‍ර කියවුවට අපිට මේ සබහාදහම හම්බ වෙන්නේ නැහැ. සබහාදහමේ සූත්‍රය අපි දැනගන්න ඕනේ. මේක රස කළා, හැඩ කළා, වර්ණ කළා තියෙන මේ ස්වභාව ධර්මයට අපි වචන දාලා රැවටිලා අපි ඒව අල්ලගෙන අපි ඒව එතන යමක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ මනසෙන් නිදහස් වෙන්න කියලා. සියල්ල මනස තුල පවතින ඒවා. එහෙනම් මේ හිතන්නේ කොහෙන්ද? මනසෙන්. අහගත්තු එකක් නේද හිතන්නේ. එහෙනම් මේ ශරීරයට අයිතිද අහගත්තුවා? අහගත්තුව තියෙන්නේ මනසේ. ඒ අහගත්තු මනස තුල තියෙන සිතිවිලි වල වස්තු තියෙනවද? කෙනෙක් ඉන්නවද? දෙයක් තියෙනවද? එහෙනම් අපි රැවටිලා නේද? අපි ඔය ගැන ටිකක් හිතලා බලමු. ඇත්තටම අපි හොයලා බලමු. එතකොට අපිට තේරෙවි මේ ලෝකයක් කියන්නේ මොකක්ද? ලෝකය කියලා මේ ඇහෙන් කනෙන් නාසයෙන් මේ ආයතන වලින් අපිට හම්බ වුණා කියලා හිතන බව නේද අපිට තියෙන දුක? අපි අන්තයක් හදාගෙන අහගත්තු දේවල් වලට. අහගත්තේ කොහෙන්ද? අපි දෙමව්පියන්ගෙන් අහගත්තා, පූජකවරුන්ගෙන් අහගත්තා, ගුරුවරුන්ගෙන් අහගත්තා. ලෝකය කියලා අපි හදාගත්තු අහගත්තු දෙයක් මේකට මේ ස්වභාව ධර්මයට සම්බන්ධ කරලා මගේ කරගෙන ඉන්නවා. අපිට මේ ඉඩම් අරව මේවා අයිතිද? අපිට ගෙනියන්න පුළුවන්ද? එහෙමනම් දැන් බලන්න අපි මැරුණම මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු. මැරුණම ශරීරයේ තියෙනවනේ. ඇස කන නාසය සියල්ලම තියෙනවා. පෙට්ටියේ බුදි කරලා තියෙන මේ ඇල කරලා තියෙන තැම්පත් කරලා තියෙන මේ ශරීරය තුල මේ මැරුණ කෙනාගේ ශරීරය තුල කවුද ඉන්නේ? ඇයි අත හොල්ලන්න බැරි? ඇයි යට අත් දෙක හොල්ලන්න බැරි? ඇයි යට ඇස්සරලා බලන්න බැරි? යාට ගාව තිබිච්ච දැනෙන ස්වභාවය ශක්තිය ගිහිල්ලා එතනින් පිටත් වෙලා එතනින් නැති වෙලා. එහෙනම් දැන් මේ ශක්තියක් නේද මේ ශරීරය තුල තියෙන්නේ? වචනද? සිතුවිලි තියෙනවද මේ ශරීරේ? ශරීරයට කිසිම දෙයක් අයිති නැහැ. ශරීරය පුරාණ විපාකයක්මයි. ඒ නිසා හැදිච්ච එකක්. පස්ගිනි වතුර සුළං වලින් හැදිච්ච එකක්. මේ පස්ගිනි වතුර සුළං වලට අයිතිය ගන්න ගානේ අපිට ඒකෙන්ම තව රූපයක් හැදෙනවා. අපි එහෙනම් ඉපදීම නතර කරන්න ඕන නේද? නැත්තම් මේකේ කිසිම තේරුමක් නැහැ කියලා තේරෙනවනේ. මේක එහෙනම් අපි දැන් නතර කරන ක්‍රමය අහගමු. අපි හිමින් මේකට සවන් දෙන්න නැවත අපි හමු වෙලා මේ ගැන කතා කරමු. තෙරුවන් සරණයි.